ඊළඟට අපි යන්නේ රස කෑමක් හොයාගෙන කියලා. වෙනසකටත් එක්ක අපි ආවේ ඉන්දියන් ස්ට්‍රීට් ෆුඩ් try කරලා බලන්න. කොළඹ ස්ට්‍රීට් ෆුඩ් කිව්වම ගොඩාක් අය යන්නේ අලුත් කඩේට එහෙම නැත්නම් කිඹුලා වලටනේ. හැබැයි අපි දැන් ආවේ වෙනම තැන. එහෙනම් බලමු බජට් එකටත් සෙට් වෙන රසමරස ඉන්දියන් ස්ට්‍රීට් ෆුඩ් අපිට මෙතනින් කන්න හම්බ වෙයිද කියලා. දැන් නම් අපි ඉන්නේ බම්බලපිටියේ මෑඩ් මන්ච් එකේ. අපි මේ ඉන්නේ අපේ ඕඩර් එක දාලා ඒක රෙඩි වෙනකම් බොරුවක් කිය. අපි දෙන්න මොනවද ඕඩර් කරේ කියලා බලන්න නම් තව ටික වෙලාවක් ඉන්න වෙනවා. මොකද අපේ ඕඩර් එක රෙඩි වෙන්න පොඩි වෙලාවක් යනවා කිව්වා. අපි අද ආවේ මේ මෑඩ් මන්ච් එක තියෙන්නේ බම්බලපිටියේ. බම්බලපිටියේ හිල්ටන් ප්ලේස් වල කෛලාස් එකේ තමයි මෑඩ් මන්ච් එක තියෙන්නේ. මෙතන ෆුඩ් කෝට් එකක්. අපි අද මෑඩ් මන්ච් එකම හොයාගෙන ආව නිසා එතනින් විතරයි කැම try කරලා බලන්නේ. අපි මෙතනට එනකොට ලොකුවට සෙනග හිටියේ නෑ. හැබැයි නැත්තෙමත් නෑ. නිදහසේ කාලා එන්න මරු ප්ලේස් එක. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් එහෙම දාලා සබ් එකක් දෙන්න ඕනි. ඔය වීඩියෝ වලට කමෙන්ට් එකක් එහෙම දැම්මට කමක් නෑ හොඳේ. අපි දෙන්නට කොහොමවත් අපේ ඕඩර් එක රෙඩි වෙනකම් විනාඩි 15ක් 20ක් විතර ඉන්න වෙනවා. ඒ නිසා ඉතින් ඔය ඕපදූපයක් කීකී හිටියා. මේ තියෙන මෙයාලගේ මෙනු එක. මෙතන රුපියල් 17 අඩුවෙන් ගන්න ගොඩාක් කැම ಜಾති තියෙනවා. මෙතන ලොකු පරෝටා වෙරයිටි එකක් තියෙනවා. බන් පරෝටා, එක් පරෝටා, කිරි පරෝටා, ඒ විතරක් නෙමෙයි කොත්තු, තෝසේ මේ වගේ කැම ಜಾති ගොඩක් තියෙනවා. අනිත් ඒ තමයි මේ හැමදේම වගේ ගොඩක් අඩුවට තියෙන්නේ. ඔයාලගේ බජට් එකටත් සෙට් වෙනවා. මෙතන මෙනු කාඩ් තියෙනවා. ඒව අරන් බලන්නත් පුළුවන්. නැත්නම් ඉතින් ලොකුවට මෙනු බෝඩ් එකක්ම දාලා තියෙන්නේ. තව මෙයාලගේ ටුඩේ ස්පෙෂල් කියලාත් වෙනම කැම සෙට් එකක් දාලා තිබ්බා. මේ ඕනම දෙයක් ඔයාලට මෙතනට ආවොත් try කරලා බලන්න පුළුවන්. ඔන්න ඉතින් විනාඩි 20කින් විතර අපි දෙන්නගේ ඕඩර් එක උණුවේ දුන්නද ආවා. මේ දෙන්නේ අපි දෙන්න ඕඩර් කරපු කිරි පරෝටා එක. අපි ගත්ත chicken 65 කිරි පරෝටා එකක්. මේකට ඔම්ලට් ඇඩ් කරලා තමයි අපි ගත්තේ. ඔම්ලට් නැතුව ඔයාලට ගන්නත් පුළුවන්. ඕන නම් විතරක් එක්ස්ට්‍රා ඔම්ලට් ඇඩ් කරගන්න පුළුවන්. අපි ගත්තේ large portion එක. wow මේකට පරාට 4ක් ඇඩ් වෙනවා. දෙන්නෙක්ට මේක හොඳටම ඇති කියලා තමයි මෙතනින් නම් කිව්වේ. අපි එක්ස්ට්‍රා ඔම්ලට් 4කුත් ඇඩ් කරා. එතකොට අපිට chicken 65 කිලි පරෝට large portion එකට ඔම්ලට් 4කුත් ඇඩ් කළා රුපියල් 2400ක් තමයි උනේ. මෙතන කිලි පරෝට රුපියල් 900 ඉඳලා ඔයාලට ගන්න පුළුවන්. මෙයාලා කිව්ව විදිහට නම් මේකට හොඳටම බඩ පිරෙනවා. එහෙනම් ඉතින් කාලම බලමුකෝ රස කොහොමද කියලා. මේකට හොඳට ලූණු, කරපිංචා, අමු මිරිස් එහෙම දාලා තිබ්බා. මුලින්ම ඉතින් මම පරාටා චිකන් වෙනම කාලා පොඩ්ඩක් එකින් එකට රහ බැලුවා. මේක උණුවෙන් තමයි අපිට කන්න හම්බුනේ. ඇත්තටම මේක රසයි. හොඳටම තිබ්බා. චිකන් 65 වලට අමතරව තවත් චිකන් තිබ්බා. ඇත්තටම චිකන් නම් ගොඩක් තිබ්බා. මේකේ චිකන් 65 එකට නම් මම මාරම ආසයි. ඒක ඇත්තටම මාරම රසයි. හරි එහෙනම්. ඔහොම අපි දෙන්නගේ මේ රෝන්ද ඉවර වෙනවා. ආයෙත් ඉක්මනටම මේ වගේ රෝන්ද ගහන වීඩියෝ එකක් අරගෙන එන්න. දිගටම මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා තියාගන්නකෝ. එහෙනම් ගිහින් එන්නම්. bye.